ඔබේ ජීවිතය ඇත්තටම මුදල් ආකර්ෂණය කරනවා කියලා ඔබ විශ්වාස කරනවද? හැබැයි ඔබ නොදැනුවත්වම කරන කුඩා වැරදි කිහිපයක් නිසා මේ ශාකයේ බලය සම්පූර්ණයෙන්ම අඩු වෙලා යනවා කියලා ඔබ දන්නවද? ජීවිතය බොහෝ දෙනෙකුට වාසනාවත් සමෘද්ධියත් සංකේත කරන විශේෂ ශාකයක්. මුදල් ආකර්ෂණය කරනවා, ඒ වගේම ධනාත්මක ශක්තියත් ගෙනෙනවා. හැබැයි මෙහි තියෙන වැදගත්ම කාරණය නම් ඔබ ශාකය නිවැරදි විදියට තියාගන්නේ නැත්නම් නිසි ලෙස රැකබලා ගන්නේ නැත්නම් ඔබ බලාපොරොත්තු වෙන ඒ ධනාත්මක බලය ඔබට ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව අපි බොහෝ දෙනා දැනගෙන හෝ නොදැනගෙන කරන සරල නමුත් බලවත් වැරදි කිහිපයක්. අද අපි වැරදි හඳුනාගෙන ඔබේ ශාකය සැබවින්ම ප්‍රයෝජනවත් වෙන විදිහට හරි කරගමු. පළමු වැරැද්ද ශාකය වැරදි ස්ථානයක තබා ගැනීම. බොහෝ දෙනා එය නිවසේ අඳුරු කොනක හෝ නාන කාමරය අසල තබාගෙන ඉන්නවා. හැබැයි එවැනි ස්ථාන ශක්තිය නිවැරදිව ගමන් කරන එකට ඉතාමත් අහිතකරයි. ඒ කියන්නේ ඔබ බලාපොරොත්තු වෙන ධනාත්මක ශක්තිය එතනින්ම නැවතිලා යනවා. ඒ වෙනුවට ශාකයේ දොරටු අසල තබා ගන්න හෝ විසිත කාමරයේ පෙනෙන තැනක තබන්න. ඒකෙන් ශක්තිය නිදහසේ ගලා යනවා. දෙවෙනි වැරැද්ද වියලි ශාකයක් ළඟ තබා ගැනීම. ඔබ කවදා හරි දැක්කද කොළ වැටෙන වියලිලා යන ශාකයක්? හැබැයි එවැනි ශාකයක් ධනාත්මක ශක්තිය නෙමෙයි, ඍණාත්මක සංඥාවක් ලෙස සැලකෙන්න පුළුවන්. ඒ කියන්නේ වර්ධනය නැවතිලා ශක්තිය අඩු වෙන ලක්ෂණයක්. ඒ නිසා ඔබේ ශාකය සෑම විටම සෞඛ්‍ය සම්පන්නම හරිත පැහැයෙන් පිරි සජීවීව තියෙනවද කියලා හොයලා බලන්න. ඒ වගේ ශාකයක්මයි වර්ධනයත් ධනාත්මක ශක්තියත් නියෝජනය කරන්නේ. තුන්වන වැරැද්ද අධිකව ජලය දැමීම. බොහෝ දෙනා හිතනවා වැඩිපුර ජලය දාන තරමට ශාකය හොඳට වර්ධනය වෙනවා කියලා. හැබැයි ශාකයට නම් ඒක සම්පූර්ණයෙන්ම වැරදි අදහසක්. මෙම ශාකය අඩු ජලයෙන්ම හොඳට ජීවත් වෙන ශාකයක්. නමුත් ඔබ අධිකව ජලය දානවා නම් ඒකෙන් මුල් කුණු වෙලා ශාකය ඇතුළතින්ම විනාශ වෙන්න පුළුවන්. ඒ කියන්නේ බාහිරයෙන් හොඳට පේනවා, ඇතුළෙන් ඩැමේජ් වෙමින් ඉන්නවා. ඒ නිසා මතක තියාගන්න, ශාකයට අඩු ජලය තමයි වැඩි වටිනාකමක් තියෙන්නේ. හතරවෙනි වැරැද්ද ශාකයේ පිරිසිදු නොකිරීම. ඔබ දන්නවද දූවිලි වලින් වැසුණු කොළ හිරු එළිය හොඳට අවශෝෂණය කරගන්න බැරි වෙනවා කියලා? හැබැයි හිරු එළිය කියන්නේ මේ ශාකයට ජීවය වගේ දෙයක්. ඒ කියන්නේ කොළ මත දූවිලි තිබ්බොත් ඒකෙන් ශාකයේ වර්ධනයත් ශක්තියත් අඩු වෙන්න පුළුවන්. ඒ නිසා අවස්ථාවක් ලැබෙන සෑම වෙලාවකම කොළ මෘදු ලෙස පිරිසුදු කරලා තියන්න. පිරිසුදු හොඳට දිදුලන ශාකයක්මයි සෞඛ්‍යවත් වර්ධනයත් ධනාත්මක ශක්තියත් වැඩි කරන්නේ. පස්වෙනි වැරැද්ද විශ්වාසයක් නැතිව ශාකයේ තබා ගැනීම. ඔබට මේ ශාකයේ පෙනෙන්නේ ලස්සනක් විතරක්ද? එහෙමනම් එය ඔබට දෙන්න පුළුවන් ප්‍රතිඵලයක් එතනින්ම නැවතිලා යනවා. හැබැයි ඔබ ධනාත්මක සිතුවිලි එක්ක ඒට වටිනාකමක් දීලා ඒක සංකේතයක් විදියට බලා ගන්නවා නම් ඔබේ අවධානය සහ ඔබේ තීරණ, ඔබේ දෛනික ක්‍රියා ටිකෙන් ටික වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ වෙනස්කමමයි ඔබේ ජීවිතයේ සැබෑ ප්‍රතිඵල නිර්මාණය කරන්නේ. ඔබට තේරුණාද? කුඩා වැරදි කිහිපයක් ඔබ බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය සම්පූර්ණයෙන්ම වෙනස් කරලා දාන්න පුළුවන් කියලා. ශාකයත් එක්ක මුදල් ආකර්ෂණය කරගන්නවා කියන්නේ ශාකයක් තබා ගැනීම විතරක් නෙමෙයි. ඒක නිවැරදි විදිහට තියා ගැනීම, නිවැරදි රැක ගැනීම සහ නිවැරදි මනෝභාවයත් එක්ක බලන එක. අදම මේ වැරදි පහම වළක්වලා බලන්න. ඔබට වෙනසක් දැනුනොත් කමෙන්ට් එකකින් මට කියන්න. මේ වගේ ඔබේ ජීවිතේ පොඩි ලෙස වෙනස් කරන කන්ටෙන්ට් තවත් බලන්න නම් channel එක subscribe කරන්න. අපි නැවත හමු වෙමු තවත් වැදගත් රහසක් එක්ක.